Hi travellers! ඉතින් ලස්සන දවසක අද ඉන්නේ අනුරාධපුරේ ගලෙන් බිදුනව තමයි අපි ඉන්නේ. ඉතින් අපි යන්න හදන්නේ බඹර හෙල තමයි අද. ඔයාලට මම යන විදිය කියන්නම්. ඔයාලා ගලෙන් බිදුනව පැත්තේ ඉඳන් එනවනම් ඔයාලට යන්න ඕනේ එන්න මෙතන ඉස්සරහා තියෙනවා පොඩි පාරක් ඇතුළට දාන්න. අපේ පාර පෙන්නන්නම් ඒ දාන තැන. and තව ඔයාලට එන්න පාරවල් ගොඩක් තියෙනවා. මේ පැත්තට එනවනම් තව කහටගස් දිගිලිය ඒ පැත්තෙමුත් එන්න පුළුවන් මේ පැත්තට. අපි ගිහිල්ලා බලමු කොහොමද ලොකේෂන් එක කියලා. ගලෙන් පිදුනව පැත්තේ ඉඳන් එනවනම් ඇල්ල වැව පහු කරලා ටික දුරක් ඉස්සරහට කෝන් වැව කහටගස් දිගිලිය පැත්තට එනකොට වෙල්ල ආයවල් මැදින් තියෙන ලස්සන පාරක් තියෙනවා. ඒ පාර දිගේ යන්න ඕනේ. මෙතන ඔයාලට අඳුර ගන්න පුළුවන් බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒ බෝඩ් එක ගාවට පියන් එතනින් යන්න ඕනේ ඒ පාරේ ඇතුළටම. අපි එතනින් ගිහිල්ලා පාර හොයාගෙන තමයි යන්න හදන්නේ. තියෙන්නේ පුංචි හල්මිල්ලෑව, ඉහළ හල්මිල්ලාව, වැලිගොල්ලෑව, මුකිරියාව මේ කියන ගම් වලට යන්න පුළුවන් මෙතනින්. මේ තියෙන පාරෙන් ගලෙන් බිදුනේ පැත්තේ ඉඳන් එනවනම් වම් පැත්තට හැරෙන්න ඕනේ. යමු අපි ඉස්සරහට. අස්සන වෙල්යාවල් මැද තියෙන පාරක් මැදින් තමයි යන්න තියෙන්නේ. මේ බෝඩ් එක ගාව ඉඳන් කිලෝමීටර 7යි මීටර 800යි. කියන්නේ කිලෝමීටර 8කට ළඟයි. පාරවල් ගොඩක් පෙන්නනවා, වරද ගන්න එපා. කිලෝමීටර 7යි 8ක් පෙන්නන පාර විතරක් මේකේ වාර ගිහිල්ලා යන්න මම රෙකමන්ඩ් කරනවා. කරගෙන ඉස්සරහටම අපි යන්න ඕනේ කිලෝමීටර 4.5 වගේ ඒවල් තියෙන පාරවල් මැද ඉස්සරහට යන්න ඕනේ. ඉතින් අර පාර දිගේ අපි ඉස්සරහට ඇවිල්නකොට ඉස්කෝලයක් පව් කරා. ඊට පස්සේ චර්ච් එකක් තිබුණා, එතනත් පව් කරා. එතනින් අපි ඇවිල්ලා වමට දැම්මා. වමට දාලා ආයෙත් ඉස්සරහට ගිහිල්ලා පාරේ වමට යනවා. බලමු අපි පොඩ මේ ලොකේෂන් එක අතර අපි අඩි 10 කට ලොකේෂන් එක ලා ගන්න ඕනේ ඉස්සරහට ගිහිල්ලා. බලමු මේ පාරේ ඉස්සරහට තමයි අපි යන්නේ. තමයි මේ පැත්තේ තියෙන්නේ. ස්කෝලෙත් පව කරන් ඉස්සරහට එනවා. මේ ස්කෝලේ ඊට පස්සේ ඉස්සරහින් තියෙනවා තුම්මන්හන්දියක් හම්බ වෙනවා. අපි තුම්මන්හන්දිය යන්න කියලා තමයි එන්නන්නේ. ඒකම මෙතන කඩේකුත් තියෙනවා. ඒ තියෙන්නේ මේ කඩේ ගාව. මෙතන මෙන්න මේ ජන්සන් එක හොඳට මතක තියාගන්න. එතනින් මෙන්න මේ ගුරු පාරක් තියෙනවා. මේ ගුරු පාර තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. මේ වැවක් තියෙන්නේ වැවේ කෙරවලම. එතනින් අපි අර තව පාරෙන් වමට දාලා ඉස්සරහට යනවා. අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න වෙනවනම් අර මම පටන් ගත්ත තැන ඉඳන්ම ලොකේෂන් එක දාලා තියාගන්න. මොකද ඇතුළට එනකොට සිග්නල් නැති වෙනවා. එහෙම නැති වුණොත් ඔයාලට අතරමං වෙන්න තමයි වෙන්නේ. ඔබ ගස්කඩ රොක් කියන ලොකේෂන් එක අනිවාර්යෙන් ක්ලික් කරන්න. එතනේ ලොකේෂන් එක දාගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. පාර යන්න
ගුරු පාර ඉස්සරහටම යනවා. අරොස්ස කැලේ එහා පැත්තේ මේ පැත්තේ මේ න්‍යායවල අනිකරම මේ පැත්තේ තියෙන මේ න්‍යායවල පාලා එනවනම් මේ පැත්තට දෙක තුන වෙන්න කලින් එනවනම් හොඳයි කියලා තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. පාරම ලස්සනයි. මේ ඉස්සරහ වෙලාවට නම් හැබැයි කවුරුත් මෙන්න මේ හරියට එනකොට ගෙවලුත් තියෙනවා වගේ පේනවා. ඔව් ගෙවල් ටිකක් තියෙනවා මේ පැත්තේ. අපි දැන් ඉන්නේ මේ කන්ද පේන හරියේ. ඉතින් පේන මේදී අර මේ උඩට තමයි යන්නේ. පැල් තියෙනවා මේ පැත්තේ. මේ වාලයක් තියෙනවා මෙතන. අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. මැප් එකේ තියෙන්නේ කොහොඹ ගස්කඩ රොක්කේ. එහා පැත්තේ වැවකුත් තියෙනවා වගේ. මෙන්න මේ පන්සලක් තියෙනවා. පන්සලට ගිහිල්ලා වටපිටාව බලන්නත් පුළුවන්. හැබැයි පන්සල පැත්තෙන් ගිහිල්ලා කන්ද ගාවට යන්න පාරක් නැහැ. මොකද අපිට වෙනම මේ පාරක් තියෙන්නේ. එතන පන්සල ගාවින් කෙලින්ම ඒ පාරෙන් ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ. යන් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ පාර දිගේ ඇවිල්ලා මෙන්න මේ ඉස්සරහින් පාරක් තියෙනවා. එතන තව තියෙනවා මේ පැත්තේ තියෙන ලෑන්ඩ් මාර්ක් ටික බලා ගන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ පාර දිගේම යන්න ඕනේ. දාලා තමයි උඩට යන්න තියෙන්නේ. මැප් එක ඉවර වෙනවා අපි අර පෙන්නපු පන්සල ගාවේ. යමු ඉස්සරහට. අපි මෙන්න මෙතන ආවිල්ලා මෙතන බයික් එක දාලා තමයි අර පාර දිගේ යන්න ගියේ. මොකද මෙතන මේ ගෙදරක් පත් දාන්න තිබුණා. හොඳයි කවුරුත් නැහැ දාන්න කතා කරන්න. ඊට පස්සේ අපි මෙතන මේ බයික් එක දාලා ඉස්සරහට පයින් යනවා. ඔන්න අපි ඉතින් අර කන්ද පේන උඩහින් අපි දැන් යනවා මේ පාර දිගේ පයින්. මේ තියෙන්නේ මෙන්න මේ චූටි අඩි පාර දිගේ යන්න ඕනේ. යමු අපි ඉස්සරහට. පාර හරියටම හදලා නැහැ. මොකද මේවා තාම කොටක් අය යන තැන නෙවෙයි. මෙතනින් තමයි කන්ද උඩට එන්ටර් වෙන්නේ. තියසෙවල බැඳිලා ලිස්සන සුළු ගතියක් තියෙනවා. පරිස්සමෙන් යන්න ඕනේ. ඔන්න අපි පොඩ්ඩක් දුරට නැංගාම අර පැත්තෙන් වැවක් පේනවා. අර පැත්තෙන් කොක් එබේ කන්ද පේනවා. ඉතින් මේ ඇවිල්ලා උඩටම මෙහෙට යන්න හොඳ නැහැ. මෙතන මේ ගහත් එක්කම මෙතන ගලගාවින් චුට්ටක් උඩට යන්න පාරක් තියෙනවා. අපි චුට්ටක් ගියා ඒ පාරේ. ඒ පාරේ උඩටම යන්න ඕන කියලා මම හිතනවා. අපි ගිහිල්ලා බලමු. ඒ පාර තමයි උඩට යන්න පුළුවන් වෙන්නේ. අස්සන වීව් එකක් තියෙනවා මේ පොඩි දුර නැංගරමත්. මේ රජරට තියෙන ලස්සන ලොකේෂන් එකක්. අපි ගිහිල්ලා බලමු තව ටිකක් උඩට.
එන්න මෙතනින් උඩට අපි නැකගෙන යනවා. වෙලාව හරියටම 12:10යි. Travelers හොඳටම ඇති. ඒ වුණාට අර view එක දැක්කාම මේ පැත්ත වටේම දැක්කාම එන සීතල හොලගත් එක්ක මේ මහන්සිය ඇති වෙලා යනවා. උනත් දවසකින් තමයි මේ වගේ හයික් එකක් කරේ. ඉතින් මෙතන ලස්සන view එකක් පේනවා. තව ඉන්නේ අපි. තව අපිට යන්න තියෙනවා උඩට. අපි කියලා බලමු. අර පේන්නේ කොහොඹ ගස් කඩ වැව. අර පේන්නේ කොක්කබේ කන්ද. ළඟදී ආතල්ලයක් කරන වගේ මේ තියෙන්නේ. මං හිතන්නේ ලස්සන තැනක රැයක් ගත කරලා තියෙනවා ටීම් එකක්. ඉතින් මෙතන වටේටම වැව් පැති රාජ්‍යයේ වැව් ටික පේනවා. අර පැත්තෙන් ඈතින් වැව් කොහෙ බැලුවත් ඉතින් මෙහෙ ඇවිල්ලා වැව් තමයි තියෙන්නේ වැඩියෙන්ම. ඒකනේ මේකට වැව් පැති රාජ්‍ය කියන්නේ. මේ ඇවිල්ලා අපි පල්ලා හිඳන් ගල් රෑනවල් දෙකක් වගේ කරලා මේ තුන්වෙනි තැන ඉන්නේ. මෙතෙන් ආවම ඈතින් පේනවා මිහින්තලේ. අර පේන්නේ මිහින්තලේ. මිහින්තලේ චෛත්‍ය පේනවා මෙතෙන්. මේ ඉන්නේ අපි තුන්වෙනි ගල් රෑනේ. කියන්නේ ගල් පොත්තෙන් පොත්තට මේවා වෙන් වෙලා වගේ කන්ද වගේ උඩට යන්න තියෙන්නේ. බලමු තව ටිකක් උඩට යන්න පුළුවන් අපිට. මේ තියෙන්නේ ඉඩෝරයට හසු පතොක්. ඒ ළඟින්ම ගල් රැණක් ගාවින් පල්ලෙහාට බහින්න තියෙනවා. එතනින් බැහැගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. බලමු අපි ගිහිල්ලා. එතනින් එළියට ආවම මෙන්න මේ පැත්තේ තවත් ලස්සන view එකක් පේනවා. අර පැත්තේ නම් හේන් යායවල් තමයි තියෙන්නේ. ඔන්න පීක් එකට අපි ආවා. මෙන්න මේ විදියට තමයි මේ පීක් එක එන් වෙන්නේ. එතන චෛත්‍යයක් තියෙනවා කරවපු. ඊට අමතරව බුදු පිළිමයක් තියෙනවා. මෙන්න මෙහෙම තමයි මේ ලොකේෂන් එක එන් වෙන්නේ. පුරාවෘත්ත නම් කියන්න දන්නේ නැහැ. මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් මෙතන නැල්ලා තියෙනවා. චෛත්‍යයක් තියෙනවා. එන්න මෙහෙමයි මෙතන පීක් එකේ වටපිටාව තියෙන්නේ. ඔයාලටත් එන්න පුළුවන් බඹරහෙලට. මම කිව්වා ඔයාලට එන ගයිඩ් එක ඒ විදිහට තමයි ඔයාලා එන්න ඕනේ. අනිවාර්යයෙන්ම අර පැත්තෙන් පේනවා ඈතින් හුරුළු වැව දෙකකට පිටිපස්සා හුරුළු වැව පැත්ත. ඒ පැත්තෙන් රිටිගල කන්ද පේනවා. මිහින්තලේ පේනවා.
මේ පැත්තේ වටේටම මහ වැව් බැඳි රාජ්‍ය වැව් ටික පේනවා. ඉතින් සස්ත්‍රීක කුඹුරු යායවල් හේන් මේ ඔක්කොම ලස්සනට බලා ගන්න පුළුවන් ඔයාලට මේ පැත්තේ සංචාරය කරන්න එනවනම්. මෙතනින් අවලට පන්සලක පාරක් පෙන්නුවේ. ඒ පන්සල තමයි මේ තියෙන්නේ. ඒ අර පාර දිගේ මෙතෙන් ආව නම් ඒ පන්සලට එන්න පුළුවන්. හැබැයි මෙතනින් එන්න පාරක් කෙලින්ම මෙතන පල්ලෙහා බෑවුම තියෙන්නේ. ඉතින් එන්න පාරක් වෙනම නැහැ. මේ කොහෙවත්. Travelers! Bambarahela! මම පාලෙන් පෙන්නුවේ පන්සලක්. ඒක රජමහා විහාරයක්. දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ දක්වා දිව යන අතීතයක් තියෙනවා. ඒ එතන කව්ස් එතන තියෙන ස්ටැටියුස් අපි බලමු. එතන යන්න බලමු ගිහිල්ලා. අපි පල්ලෙහාට ගිහලා බලමු. ඉතින් මේක අනුරාධපුර දිස්ත්‍රික්කේ කහටගස්තිගිරිය කියන ප්‍රාදේශීය ලේකම් බලපදේශයට තමයි අයිති වෙන්නේ. එතකොට මෙතන පන්සල දේවගිරි රජමහා විහාරය. ඒ පන්සලට ලොකු අතීතයක් තියෙනවා. මොකද මම ඉන්ටර්නෙට් එකෙන් රෙෆර් කරලා බැලුවා. ලොකු අතීතයක් තියෙන තැනක් තමයි මේ අපි දැන් ඉන්නේ. Travelers අපි කන්ද උඩ ඉඳලා ඔයාලට පේන ඇති අපි හිටපු කන්ද. එතන ඉඳලා ආවා දේවගිරි රජමහා විහාරයට. මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා ඔයාලට කියපු පන්සල ගැන. උඩට නයිබලා. පෞරාණික පන්සලක් කියලා බැලුව හැටිම පේනවා. තියෙන වටපිටාව. ඉතින් උඩ පඩි පැලක් තියෙනවා. පාර්වතයක් පිටිපස්සේ පිස්සල මේ කන්ද උඩට තමයි ගියේ. ඒ ගාව පෙවුන පන්සලේ පහලේ මට මේ පහලේ පෙන්වම උඩ ඉඳන් ඔයාලට. බලන්නම කේව් එක. පන්සලේ කවුරුත් හඳුනනවත් නැහැ. අපිට විස්තරයක් දැනගන්න. ඉතින් අපි අපේ සංචාරේ ඉවර කරන්න තමයි හදන්නේ. මේ තමයි මේ පන්සලේ පොකුණ. අලි වැටක් දාලා තියෙනවා. අස්සන පරිසර පද්ධතියක්.
මෙතන තුන්වෙනි සියවසේ කොටපු කොටාරමකුත් තියෙනවලු මෙතන. එතන තියෙනවා පරණ අතන ඇතුලේ ගුහාවක් වගේ එකක්. එතන ඇතුලේ මෙතන ඇත්තටම ලොකු ඉතිහාසයක් තියෙන තැනක් කියලා බැලුවමට අපිට පේනවා. රයිට්, මේ වගේ වීලොග් එකකින් ආයෙත් හම්බෙමු. අපි අද අනුරාධපුරෙන් යනවා. එහෙනම් හැමෝටම ජය වේවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. ආයෙ මේ වගේ වීලොග් එකකින් අපි හම්බෙමු.